ඔව් මතක සටහන් පොත් ඒ වගේ දේවලුත් අපිට ගන්න පුළුවන්. සාමාන්‍ය සාහිත්‍ය ගණයේ. ඉතින් දැනට අප අතර පවතින ප්‍රකටම සොයන් ලිඛිත චරිතාපදානය වන්නේ ඇමරිකානු ජාතික බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ලියපු Autobiography of Benjamin Franklin කියන කෘතියයි. ඉතින් ඒ වගේම තවත් ප්‍රසිද්ධ ඊට අමතර සාහිත්‍ය කෘති තියෙනවා. එකක් තමයි නෙල්සන් මැන්ඩෙලාගේ ජීවන කතා පුවත ඇතුළත් Long Walk to Freedom by Nelson Mandela. ඒක 1994 තමයි කෘතිය පළ වෙලා තියෙන්නේ. ඒ කෘතියත් වැදගත් සොයන් චරිතාපදානයක්. ඊට අමතරව The Story of My Experiment with Truth by මහත්මා ගාන්ධි. මහත්මා ගාන්ධිතුමා විසින් ලියපු සොයන් චරිතාපදානයත් සාහිත්‍ය කෘතියක් විදිහට ගන්න පුළුවන්. ඉතින් පුතේ මේවා කියවීම තුළින් පාඨකයාට අමුතු රසයක් හා ජීවන අත්දැකීම සමීප වෙනවා. එතකොට දැන් එතුමාලගේ ජීවිත කතාව කියවද්දී යාලා ඒ කෘතියට අපි කෙනෙක් ඉඳා බහැලා ඒගොල්ලන්ගේ ජීවිතයට යම්කිසි දෙයක් ලබා ගන්නනේ සමීප කර ගන්නවා ඒ අත්දැකීම. ඉතින් ඒ වගේ මේ කෘති කියවීම තුළින් අමුතු රසයක් පාඨකයාට එනවා. මීට අමතරව ලෝකයේ ප්‍රකට දාර්ශනික කෘතිත් සාහිත්‍ය ගණේලා සැලකෙනවා. එතකොට ක්‍රිස්තු පූර්ව 400 වසරේ තියෙන The Dialogues of Plato කියන කෘතියත් නිර්මාණාත්මක බවකින් රචනා වෙච්ච දාර්ශනික කෘතියක්. දැන් ඒතර අපි කියව දාර්ශනික කෘති, සංචරිතාපදාන, දිනපොත්, මතක සටහන් අන්න ඒවත් නිර්මාණාත්මක කෘති කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් මේවා තමයි මිනිස්සු විචාරයට බඳුන් කරන්නේ. ඉතින් ඒ වගේම The Meditation of Asmacus Aurelius Antonius කෘතියත් දාර්ශනික කෘතියක්. ඊට අමතරව වෙළඳ දැන්වීම, චිත්‍රපටි, රූපවාහිනී, තිරපිටපත්, සිතුවම්, නාට්‍ය පිටපත් ඒ කියන ඒවා සාහිත්‍ය අංග වෙනවා. ඒවත් අපිට විචාරයට බඳුන් කරන්න පුළුවන්. ඉතින් දැන් සාමාන්‍යයෙන් අපි කියනවානේ චිත්‍ර හා මූර්ති සාහිත්‍ය කෘතියක් විදිහට අපිට ගන්න පුළුවන්. රේඛාවෙන් කියන දේ අපි අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ රේඛාවේ භාෂාව, රේඛාවෙන් මේ කියවෙන්නේ මේ රේඛාවෙන් මෙන්න මේ සතුටද දුකද මොකද්ද මේ කියවෙන්නේ කියන එක දන්නවනම් මේ චිත්‍ර හා මූර්තිත් සාහිත්‍ය ගණයට ගන්න පුළුවන් කියලා කට්ටිය විචාරක පවසනවා. ඊට අමතරව රසය මුල් කොටගෙන බිහිවෙන ඕනෑම නිර්මාණයක් සාහිත්‍යාංගයක් කියලා අපිට පොදුවේ ප්‍රකාශ කරන්න පුළුවන්. අන්න ඒතර රසය බිහි කරගෙන නිර්මාණය වෙන ඕනෑම දෙයක් සාහිත්‍යාංගයක් නම් රසය නැති දෙයක් සාහිත්‍යාංගයක් වෙන්නේ නැහැ ඒ නිර්මාණ. අපි ඉස්සලා කලින් කිව්වා පුවත්පත් කලින් වීඩියෝ එකේදී අපි කතා කරන්නේ පුවත්පත් ඒ වගේ ඒවා يعني පුවත්පත්වල පළවෙන පුවත් රචනාවන් ඒ වගේ ඒවා පුවත් වාර්තා ආදී ඒවා සාහිත්‍ය රසයක් නැහැ සාහිත්‍ය වටිනාකමක් නැහැ ඒවා සාහිත්‍ය කෘති ගණේලා සැලකෙන්නේ නැහැ. ඉතින් ඒ අපි කතා කරපු ඇසුරෙන් ප්‍රශ්න ටිකක් අපි කතා කරමු. බලන්න පළවෙනි ප්‍රශ්නය විචාරය කියන්නේ මොකක්ද? යම් කිසි සාහිත්‍ය කෘතියක ඇති ගුණදොස් පිළිබඳව අදහස් දක්වන එක තමයි විචාරය කියලා කියන්නේ. සමහර අවස්ථාවල විචාරකයා පවසන දේ ඒ කෘතිය ලියපු කෙනා කියන දේ දෙකම සමාන වෙන්න පුළුවන්. එකම අදහස වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල කෘතිය ලියන්නේ වෙනත් අදහසකින් ඒකට විචාරකයා කියන්නේ තව අදහසක්. එතකොට ඒ කෘතිය ලියන කෙනාත් බලනවා මෙහෙමත් විචාරය කරපු එකේ ආයෙකත් ගන්න පුළුවන් කියලා. සමහර අවස්ථාවල ඒ විචාරකයාගේ අඩුපාඩු කියලා දෙන්න විචාරකයා විසින් ඒ කෘතිය රචකයාගේ අඩුපාඩු කියලා දෙන්නත් පුළුවන්. අඩුපාඩු සහ හොඳ දේවල් වර්ණනා කරන දුර්වල තැන් කියලා දෙනවා. ඒ වගේ අවස්ථාවන් විචාරයේදී කරනවා. ඉතින් දැන් අපි කියමු අපි ලිව්වේ යම් කිසි දෙයක් දැන් ඔය සන්නාලීන ගීතේ එක්කෙනෙකුට කියන්න පුළුවන් රචකයා ලියලා තියෙන ජීවිතයේ ගැඹුරු අර්ථයක් ජීවිතයේ විවිධ අවධි අවස්ථා එයා ඒක බලලා. ඉතින් නමුත් තව කෙනෙකුට වෙන අදහසක් කියන්න පුළුවන්. අන්න එතකොට අදහස් දෙකක් එතන තියෙනවා සමබර වෙන්නේ නැහැ. නමුත් එකම අදහස වෙන්නත් පුළුවන් විචාරකයා පවසන්නේ. අන්න ඒ වගේ. දැන් සමහරු කියනවානේ අය යන්න ගියා මැකිලා කියන ගීතේ ඒකෙන් කියන්නේ කාන්තාවක් මිය ගියපු අවස්ථාවක් කියලා එක විචාරකයෙක් කියනවා. තව කෙනෙකුට කියන්න පුළුවන් මේ කියන්නේ වර්ෂාව ගැන කියලා. එතකොට එතනදී අපි ලියලා තියෙන කෙනා මොන අරමුණින් ලිව්වද කියලා අපි අහගෙන දැනගත්තොත් එයා කියන එක නොවෙන්න පුළුවන්. එයා ලියලා තියෙන්නේ කාන්තාවක් ගැන වෙන්න පුළුවන්. තව කෙනෙක් කියනවා නමුත් වර්ෂාව ගැන කියලා. අන්න එතකොට විචාරකයයි මේ රචකයයි අතර අසමානතා සහ සමානතා තියෙන්න පුළුවන් ඒ කෘතිය පිළිබඳව. කොහොම වුණත් අපි ඊළඟට බලමු දෙවෙනි ප්‍රශ්නය. ඒතර විචාර කෘති ලියවෙන්නේ කුමන සාහිත්‍ය අංග අරබයාද? මොනවා අරබයාද කියලා බලන්න. නවකතා, කවි, ගීත, චිත්‍රපට කියන සාහිත්‍ය අංග අරබයා තමයි විචාර කෘති ලියවෙන්නේ. ඊට පස්සේ අපි බලමු පරිකල්පනය කියලා කියන්නේ මොකක්ද? පරිකල්පනය කියන්නේ ගැඹුරින් කල්පනා කිරීම.
නිර්මාණකරණයේදී වචන වලින් යම් සිතුවමක් නේද? ඒ කියන්නේ සංකල්ප රූපයක් මවන්න පුළුවන් නම් පරිකල්පන හැකියාව තියෙනවා. ඒකට පරිකල්පනය අවශ්‍ය වෙනවා සංකල්ප රූපයක් මවන්න. ඒ කියන්නේ ගැඹුරින් කල්පනා කරලා යමක් කරන්න තියෙන හැකියාව සරලව ගත්තොත්. ඊට පස්සේ කවි හතරවෙනි ප්‍රශ්නය කවි කෙටි කතා නවකතා වගේ සාහිත්‍යාංග වලට අමතරව සාහිත්‍ය ගණේලා සැලකෙන වෙනත් කෘති මොනවද? දැන් ප්‍රසිද්ධ සාහිත්‍යාංගනේ කවි කෙටි කතා නවකතා වගේ ඒවා. බලන්න ඊට අමතරව වෙළඳ දැන්වීම් ගන්න පුළුවන් අපිට චිත්‍රපටි, රූපවාහිනී තිරපිටපත්, දිනපොත්, ස්වයං චරිතා ප්‍රදාන, මතක සටහන්, ඊළඟ දාර්ශනික කෘති, සිතුවම්, නාට්‍ය නේද? නාට්‍ය පිටපත්, නාට්‍යවල පිටපත්, චිත්‍ර හා මූර්ති ඒවා ගන්න පුළුවන්. දැන් අපි ප්‍රසිද්ධ මේවා කෙටි කතා නවකතානේ කවි ඒවානේ. ඊට අමතරව මේවා සාහිත්‍ය රසයක් ගැබ්බලා තියෙනවා ඕනම දෙයක් ගන්න පුළුවන් සාහිත්‍යාංග විදිහට. ඊළඟට ලෝව ප්‍රකට ස්වයං චරිතා ප්‍රදාන කෘති මොනවද? ඒවා මතක තියාගන්න. Autobiography of Benjamin Franklin ඒක ප්‍රසිද්ධම කෘතිය. ඊළඟට Long Walk to Freedom by Nelson Mandela. ඊළඟට The Story of My Experiments with Truth by මහත්මා ගාන්ධි. අන්න ඒවා ගන්න පුළුවන් ලෝකයේ ප්‍රකට ස්වයං චරිතා ප්‍රදාන කෘති. ඊට අමතරව ලෝක ප්‍රකට දාර්ශනික කෘති මොනවද? ඒවට ගන්න පුළුවන් The Dialogues of Plato, ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ දාර්ශනික කෘති. The Meditation of Asmarcus Aurelius Antonius ඒවත් ගන්න පුළුවන් දාර්ශනික කෘති විදිහට. ඉතින් කෙටි ප්‍රශ්න විදිහට මෙහෙම අහන්න පුළුවන් විභාගෙදි මේ වගේ වරබය. ඊට අමතරව ඔයාලට ඒ වගේ සාහිත්‍ය කෘතිය විචාරය ගැන අපි කලිනුත් පාඩමේදී කරා. ඊට අමතරව දැන් මම කෙටි හැඳින්වීමක් කරා. පොඩි කෙටි ප්‍රශ්නයකට උත්තර රචනා ප්‍රශ්නයක් සාමාන්‍ය පිටු භාගයක වගේ ලියන්න එන්න පුළුවන්. මේ කරුණු ගැප් කළාට ලියන්න පුළුවන්. කෙටි ප්‍රශ්න තමයි ප්‍රශ්න පත්‍රය ආකෘතියට ගොඩක් වෙලාවට පැමිණෙන්නේ. ඉතින් මම හිතනවා සාහිත්‍ය කෘතියක් විචාරය කරන හැටි කෙටි ප්‍රශ්න සහ හැඳින්වීම තුලින් ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් අපි අනිත් දවසේ කතා කරමු සාහිත්‍ය වර්ග කරන්නේ කොහොමද කියලා. ඉතකල් ඔයගොල්ලෝ හොඳට මේවා පාඩම් කරගන්න. දැන් මේ දෙවෙනි පාඩම පළවෙනි එක සාහිත්‍ය අනුකුමක්ද කියලා අපි කෙටි ප්‍රශ්න වලින් කරා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. අපි නැවත හමු වෙමු සාහිත්‍ය වර්ග කිරීම කියන පාඩම තුලින්.